හෙලෝ එවරිවාන් කොහොමද ඉතින් ඔයාලට අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් අද අපි හදමු බිම්මල් ටෙම්පරාදුවා. ඉතින් මස් මාළු නැති දවසට මේක try කරලා බලන්නකෝ. මස් මාළු ඕනෙම නැහැ. ඉතින් බත් කන්න මේක විතරක් තිබ්බත් ඇති. එහෙනම් ඉතින් අපි ඉක්මනටම යමු වීඩියෝ එකට. ඉතින් අද මම ගත්ත ග්‍රෑම් 200ක හතු පැකට් එකක්. ඉතින් ඊට පස්සේ මම හතු ටික මේ විදිහට පොඩියට කඩා ගන්නවා. හතු ටික හොඳට හොද ගන්න. හොදගෙන ඉවරුනාට පස්සේ මේ විදිහට ආපහු වතුර ටිකක් දාලා ඒකට ලුණු තේ හැන්දක් දාලා විනාඩි 2-3ක් තියලා ආපහු හොදලා ගන්නවාලා. සෝදලා ඉවර වුණාම මේ විදිහට හොඳට වතුර මිරික ගන්න. හරි, දැන් මේ විදිහට භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න. තෙල් ටික රත් වීගෙන එනකොට ඒකට අබතේ හැන්දක් දාගන්න. මේ විදිහට අබ ටික පුපුරනකොට ඒකට මම සුදු ලුණු දාගන්නවා. සුදු ලුණු බික් 3-4ක් වගේ දාගන්න. ලොකු ලුණු ගෙඩියකුත් පොඩියට කපලා දාගන්න. ඊට පස්සේ මේ ටික හොඳට ටෙම්පරාදු කරගන්න. කොච්චි කරල් 3-4කුයි ඒ වගේම අමු මිරිස් කරලකුත් එකතු කරගන්නවා. මිරිස් කුඩු මේස හැන්දකුයි ඒ වගේම 3-5 කුඩු මේස හැන්දකුත් එකතු කරලා හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. රස අනුව ලුණුත් එකතු කරගන්න. ඒ වගේම මේ වෙලාවේදී ලොකු තක්කාලි ගෙඩියක් එකතු කරගන්නවා. රම්පේ කරපිංචත් එකතු කරගන්න. ඒ වගේම දැන් හතු ටික එකතු කරලා හොඳට මේ ටික ටෙම්පරාදු කරගන්න. ඉතින් ඔන්නෝම තමයි අපේ රසම රස බිම්මල් ටෙම්පරාදු අපි හදාගත්තේ. ඉතින් හරිම ලේසියි, විනාඩි 5න් ඔයාලට හදාගන්න පුළුවන්. ඒ වගේම මේක හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්කත් එකතු වෙන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්න. බයි බයි.